හයි යාළුවනේ මෙතු ව්ලොග්ස් YouTube channel එකට ඔයාලා සෑම දිනම ආදරයෙන් පිළිගන්නවා. මෙවර IPL තරඟාවලියේ 10 වන තරගයේ සුළු මොහොතකට පෙර නිමා වුණා. තරගයේ පැවැත්වුණේ දුෂ්මන්ත චමීර නියෝජනය කරන දිල්ලි කැපිටල් කණ්ඩායම හා ඉසාන් මාලිංග කමිදු මෙන්ඩිස් නියෝජනය කරන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි. කෙසේ වෙතත් දුෂ්මන්ත චමීර දිල්ලි කණ්ඩායමට කැඳ වූයේ නැහැ. මීට අමතරව කමිදු මෙන්ඩිස්ද හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් කැඳ වූයේ නැහැ. නමුත් ඉසාන් මාලිංග අද තරගය වෙනුවෙන් ඉම්පැක්ට් ක්‍රීඩකයා ලෙසින් නම් කළා. කෙසේ වෙතත් ඉසාන් මාලිංග හට හයිද්‍රාබාද් කණ්ඩායමේ ඉම්පැක්ට් ක්‍රීඩකයා ලෙසින් ඉඩකඩ ලැබුණේ නැහැ. හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ඉසාන් මාලිංග සමගින් කමිදු මෙන්ඩිස් හට කණ්ඩායම තුළ පහසුවෙන් ස්ථාන දිනා ගැනීමට හැකි බවත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේද නායකයා වන හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් හට වැඩි අවස්ථාවක් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ඉඩකඩ ලබා දීමට උනන්දුවක් දක්වන බව ඉන්දීය මාධ්‍ය රැසක් වාර්තා කළා. කෙසේ වෙතත් අද තරගයේ පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 163ක් රැස් කළා. හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් සිව් දෙනෙකුම ලකුණු 37ක් තුලදී නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දිල්ලි පන්දු යවන්නන් සමත් වුණා. අභිෂේක් ලකුණු 1යි, ඉසාන් කිසන් ලකුණු 2යි, නිතීස් ලකුණු 0යි, හෙඩ් පන්දු 12කදී ලකුණු 22යි, හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව පස්වන විකට්ටුව එන්කිඩ්ස් සමගින් ක්ලාසන් පන්දු 42ක් තුළදී ලකුණු 77ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. ක්ලාසන් පන්දු 19කදී ලකුණු 32යි, හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව හයිද්‍රාබාද් පිතිකරුවන් සැලකිය යුතු සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණේ නැහැ. හයිද්‍රාබාද් ඉහළම ලකුණුලාභියා වන අන්කිඩ්ස් පන්දු 41ක් තුළදී ලකුණු 74ක් රැස් කළා. හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක්ස් පන්දු වාර 3යි පන්දු 4ක් තුළදී ලකුණු 35ක පමණක් ලබා දී කඩලු 5ක් දවා ගැනීමට සමත් වුණා. කුල්දීප් යාදව් පන්දු වාර 4කදී ලකුණු 22ක පමණක් ලබා දෙමින් කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමේ පන්දු වාර 16කදී කඩලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. දිල්ලි කණ්ඩායමේ පළමු විකට්ටුව වෙනුවෙන් ජේන්ස් සමගින් ඩුප්ලිස් පන්දු 55කදී ලකුණු 81ක් එක් කළා. ඩුප්ලස් පන්දු 27ක් තුළදී ලකුණු 50 රැස් කළා. හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ජැකි පන්දු 32ක් තුළදී ලකුණු 38ක් රැස් කළා. හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රාහුල් පන්දු 5ක් තුළදී ලකුණු 15යි. හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සිව්වන විකට්ටුව වෙනුවෙන් අභිෂේක් සමගින් ස්ටාක්ස් පන්දු 28ක් තුළදී ලකුණු 51ක් එක් කළා. අභිෂේක් පන්දු 18ක් තුළදී නොදැවී ලකුණු 34යි. හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ස්ටාක්ස් පන්දු 14කදී නොදැවී ලකුණු 21යි. හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යැවීමේදී ශීෂාන් පන්දු වාර 4ක් තුළදී ලකුණු 42කට කඩලු 3යි. ඒ අනුව අද දිනයට අදාළව තවත් එක් තරගයක් පැවැත්වීමට නියමිතයි. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතව ඇත්තේ චෙන්නයි කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම අතරයි. එම තරගයේද අලුත්ම තොරතුරු ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙන සමුගන්නවා. සුබ දවසක්.